ආයිබෝන් කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට. එතකොට අද ලංකාවේ වෙච්ච සිදුවීමක් පිළිබඳව තමයි මේක ඇත්තටම හොඳයි. මේක අපේ thinking pattern එකටත් IQ skills වලටත් හොඳයි. ලංකාවේ ලක්ෂ වලින් ගත්තොත් එහෙම ලක්ෂ 990ක් හොරකම් කරලා තියෙනවා රාජ්‍ය බැංකුවකම ඉන්න නිලධාරිවරියන්. හරිද? නිලධාරිවරියන් 3 දෙනෙක්. ඒක අත්තරංගොඩ අරන් තියෙන CID එකෙන් මේකේ කරලා තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට මේක හොඳ දැනුවත් වීමක් නේ. සාමාන්‍යයෙන් ඕනම process එකක අවුරුද්දක් මාසයක් හොඳ IQ skill එකක් තියෙන කෙනෙක්ට මාසෙන් විතර පුළුවන් මේ process එක manipulate වෙන පැත්තකට යොමු කරවලා හොරකම් කරන්න. එතකොට මාසෙයි අවුරුදු 3යි අවුරුදු 2ක් විතර ඇතුළත හොඳට තමන් කරන වැඩේ පිළිබඳව මන අවබෝධයක් එනවනේ. ඒ වගේ තමයි මේ හොරකම කරලා තියෙන්නේ. सामान्य बैंकुवක වුණත් එක්කෙනෙක් අවුරුදු 2යි අවුරුදු 5යි උඩරම තියන්නේ ට්‍රාන්ස්ෆර් එකක් දෙන්නේ ඒකයි. හැමෝම හොරකම් කරන්නේ නැහැ. නමුත් හොරකමට පෙළඹෙන්න පුළුවන්. දැන් මේකෙදි කරලා තියෙන්නේ මේ නිලධාරිවරියන් දැන් ඒගොල්ලෝ ඉන්නේ උකස් සංශේ. දැන් අපි වුණත් උකස් සංශේට ගියාපම කැරට් අපි දෙනවන රත්තරන් ඒගොල්ලෝ බලනවානේ මේක ඇත්තටම කැරට් 22ද 24ද කොච්චර ග්‍රෑම්ද බරද ඔක්කොම බලනවනේ. ඒ බල්ලන ඒගොල්ලෝ ඊට පස්සේ යම් කිසි ගාණක් අපිට 90ක් හරි ඒ පවුමට අදාළ ගාණක් අපිට දෙන්නේ. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් අය කරන්නේ. දැන් මෙතනදී මේගොල්ලෝ කරලා තියෙන්නේ දැන් බොරු කැරට් 24 ඒවා එතන තියලා. කියන්නේ අපි ඇතුලේ ඉන්නවා නම් හරිද? අපිටම මේක කරන්නත් පුළුවන්. නැත්තම් හිතන්නකෝ යාළුවෙක්ට ගේන්න කියනවා බොරු රත්තරන්. බොරු රත්තරන් කැරට් 24 බොරු රත්තරන් ගේනවා. ඊට පස්සේ බොරු රත්තරන් ගෙනල්ලා බොරුවට කිරලා මැල්ලා ඔක්කොම කරලා බැංකුව ඇතුළට ගන්නවා. හරි. ඊට පස්සේ රිසිට් එක ඉෂුව කරනවා මේක හොඳ ගෝල්ඩ් එකයි. මේක දෙතුන් දෙනෙක් සහභාගී වෙන්න ඕනේ. උතර අනිවාර්යෙන් දෙතුන් දෙනෙක් සහභාගී වෙනවනේ. උතර මෙතන මේ රත්තරන් කැරට් 24 22 ඊට පස්සේ ග්‍රෑම් ප්‍රමාණය මෙච්චරයි කියලා ලොකස් වලට දානවා. ඊට පස්සේ බැංකුවේ තියෙන සල්ලි දෙනවා ඒ යාළුවාට. හරිද? ඊට පස්සේ යාළුවා ආයි අනිත් පැත්තට කොයිදී හරි ඒ සල්ලි දෙනවා. එහෙම හිතන්නකෝ ග්‍රෑම් පවුම් 20 30 40 50 100 ඔහොම දෙනකොට රත්තරන් මිලත් එක්ක මෙහෙම ලක්ෂ 990ක් හොරගම් කරගෙන. හරිද? එක්ක මේක බැංකුව ඇතුළෙම කරන්නත් පුළුවන්. ඔක්කොලාම එකතු වුණාම. කලේ බොරු රිසිට්ස් හදලා බොරුට මේව ගන්න එක කරා කියලා ඇතුළෙම සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නත් පුළුවන් එක එක්කෙනාගේ account වල. නැත්නම් පිට account එකකට ට්‍රාන්ස්ෆර් කරනවා. අර ඒකේ තියෙන බොරුව වහන්න. හරි මෙතන එක්කෙනෙක් පිටරට පැනලා තියෙනවා මේක ඇත්තටම එයා තමයි හොඳ මොලකාරයෙක්. ඒ කියන්නේ ඇත්තට මේ වගේ ගේම් එකක් දැන් එක තැනක එනවනේ ඌක වෙන්දි ඒ කියන්නේ උකස් වෙනවනේ අන්තිමට. දැන් ඌ මිනිහෙක් නෑනේ ඇත්තටම අයිතිකාරයෙක්. ඒතර ඌක උකස් වෙනවා. ඒතර උකස් වුණාට පස්සේ ඌ වෙන්දේසියකට හරි අලුත් රත්තරන් මාකට් එකකට හරි විකුණන්න යන්න ඕනේ. එතකොට තමයි ඌක අහුවෙන්නේ. ඒතර ඒකේ යම්කිසි කාලයක් යනවා. ඒ අතරතුර රෙසිග්නේෂන් දීලා බැංකුවලෙන් පනින්න ඕනේ පිටරටකට. අන්න ඒක තමයි උතර තියෙන්නේ. හරි මේක තමයි මෙතන වෙලා තියෙන්නේ. අන්න ඒකත් හොඳට මතේ තියාගන්න අපිට හම්බෙන්නේ අපි දෙන ගෝල්මද කියලා තායි බලන්න. ද බැංකුවල. හරිද? අපි දැන් කැරට් 22ක් තියන්නේ අපි 24 තියලා. හරිද? අපිට හම්බෙන්නේ කැරට් 18 හරි මොකක් හරි බාල් එකක් හම්බෙනවනේ. නැත්තම් මේ වෙන ගෝල්ඩ් එකක් හම්බෙනවනේ. එහෙමත් හොරකමක් යන්න පුළුවන්. මොකද බැංකුව ඇතුලේ වෙනස් කරලා අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඉන්ට්‍රස්ට් කැල්කියුලේෂන් උත් හොඳට බලන්න. හරි. හොම ගිහිල්ලා තියෙනවා හොරකමක්. ඒ කියන්නේ අපිට අඩුවෙන් ඉන්ට්‍රස්ට් එකක් දානවා. ඒ කියන්නේ අපේ පැත්තෙන් වැඩි. ඒ කියන්නේ 100ට හිතන්න උදාහරණයක් 100ට 8ක් පොලිය දානවා. හරි. ඇත්තටම ගාණ 12යි. ඒතර ඒක අතර ඩිෆරන්ස් එක බෙදා ගන්න. එහෙමත් කරලා තියෙනවා කව් කාලයකට කලින් මෙතන අර වගේ තමයි කරලා තියෙන්නේ. රයිට් එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු.